good morning guys. අද එන ලස්සන දවසක් වෙන ප්‍රාර්ථනා කරමින් බලමු අද මොනවද කරන්න කියලා. ඉතල යනවා දැන් තේ එකක් බිල උයන්න. උයලා වැඩ පටන් ගන්න. එහෙනම් අද අපි හදන්න යන්නේ ගෝවයි කොම්බොට් තෙල් දාලායි. පල්මස් බදුමු. මේ ටික හදලා වැඩ පටන් ගන්න. guys ඉතින් යන්න ගිහිල්ලා පොඩි අකර දැබ්බයක් වුණාම හිරුණ දනවා ඉන්න බෑ. ඕක ගණන් ගන්න යන්නේ. අපි යමු යන්න. ටික ඔක්කොම කපා ගත්තා. උඩ කපන්න. අම්පුඩ කපලා අම්පුඩ පෙදුමක් හදලා සුපිරි පරිප්පුවක් හදලා සුපිරි ගෝමැල්ලමක් හදලා අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්නේ. එහෙනම් ජය. ඉවරයි. දැන් ඉතින් සුදු පරිදි වැඩ කරා. මේ නිකන් වහින්න ඔය ටික පොඩක් කරවල ගතියක් තියෙනවා. දැස්සොත් නම් හොඳයි රස්නේ ඉන්න බෑ. මේ වැඩි තාමට ඉස්සරහින්. ඒ පඩ කරා ඉතින් මහා ජීවිතේ පොඩ ආකාරාද්‍ය වන්නේ නැහැ. මා බලන්න යාළුවෝ දෙන්නෙක් ආවා. ඉතින් මේ අඩු ඉතින් මම Hai, ඉතින් අපි යනවා වීගෙන්න. අපි යනවා වීගෙන්න. ඉතින් අපි ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි වීගින් යනවා. දැන් වී ටික තියෙනවා. දැන් තියෙන අපිට වී ටික පටව ගන්න. කවර කරගන්න තමයි තියෙන්නේ ඉතින්. කවර කරගෙන අරන් යන්න තමයි තියෙන්නේ. බලන්න බලු දෙන්න ඉන්නේ. ඉස්සරහට දකින්නවත් වෙන්නේ නැති දේවල් මේවා. පිදුරු. ඉරා පිදුරු ටික කනද? ඉරහට කන්න දෙන්නේ නැති. තෑකෑම අපේ. ඉතින් අද දවසේ අපි වැඩ ටික කරලා අපි යනවා කන්න. ලකි වේවාද්දර. යම් බලන්න අද කන්න. ඉතින් අපි කන්න ආවා. වී පටෝලි කරලා වී විකුණලා සල්ලි වලින් කන්න ආවා. අද අනුග්‍රහයකයා. වොෂින් මැෂින් එකක් ගත්ත නිසා අද අපිට කන්න රන් දෙනවා. පාටිය. දම්බෝ වොෂින් මැෂින් එකක් දොර දෙකේ වොෂින් මැෂින් එක. ඉතින් අපි අද යන්නේ ලකි වේවාද්දර රෙස්ටුරන්ට් එකට කෑම කන්න. ඉතින් අපේ රයිස් එක ආවා. අපි දැන් කන්න තමයි හදන්නේ. කාලා බලමු රසයිද කියලා. වොෂින් මැෂින් පාටි. අපි මේ ඉන්නේ අපේ අනුග්‍රහයක. වොෂින් මැෂින් පාටි. නෑ මේ දෙගොල්ලෝ අනුග්‍රහය. අනුග්‍රහක ඩබල්. වී කිනීමේ අනුග්‍රහය සහ වොෂින් මැෂින් එකක් ගෙනීමේ අනුග්‍රහය. එදිරියක් හොයලා දෙන්න. ඉතින් රයිස් කාලා ඇවිල්ලා හොඳටම පඩි පිරලා හිටියේ. ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉතින් දැන් මේ අතන නිදාලා. කාලා වැඩි හුස්ම ගන්න තාරේ. බොහොම ස්තුතියි මගේ යාළුවෝ දෙනට කන්න රන් දුන්නට. එහෙනම් ඉතින් hina වෙලා ඉන්නවා. තාත් වීඩියෝ එකේ හම්බෙමු. ජය වේවා.